සුබ දවසක් හැමෝටම. ඔයාලා දන්නවා පීවර සමාජ සත්කාර පදනමේ වාර්ෂික ලේදන් දීමේ වැඩසටහන 2025 ඔක්තෝබර් මාස 26 වෙනිදා නවසිරිගම ප්‍රජාශාලාවේදී පැවැත්වුණා. ඉතින් මේ දවස්වල රාජාංගන ප්‍රදේශයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ මැදේ වුණත් අපගේ ඉල්ලීමට ලේ පරිත්‍යාගශීලීන් අපිත් එක්ක එකතු වුණා. ඉතින් ඒගොල්ලොන්ගේ එකතු වීම ඒගොල්ලොන්ගේ සහයෝගය මත අපිට පුළුවන්කම ලැබුණා දැඩි රුධිර හිගයක් පවතින අනුරාධපුර ලේ බැංකුව වෙනුවෙන් රුධිර ඒකක 56ක් පරිත්‍යාග කරන්න. ඉතින් ඒක ඇත්තටම රුධිර ඒකක 56ක් පරිත්‍යාග කරන්න අපිට අවස්ථාව ලැබුණේ රුධිර පරිත්‍යාගශීලීන් අපිත් එක්ක එකතු වෙලා ඒ අවස්ථාව අපිට ලබා දුන්න නිසා. ඉතින් මුලින්ම මම පීවර සමාජ සත්කාර පදනම වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණ රුධිර පරිත්‍යාගශීලීන් හැමෝටම ඒ මහත්මීන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ වගේ වැඩසටහනක් සාර්ථක කරගන්න අපිත් එක්ක අනුග්‍රාහක බෞතුන් කීප දෙනෙක් එකතු වුණා. ඉතින් මේ මහත්මීන් ගැනත් මතක් කරන්න ඒගොල්ලන්ට ස්තුති කරන්න මේ අවස්ථාව මම යොදා ගන්නවා. අපිට රුධිර පරිත්‍යාගශීලීන් වෙනුවෙන් ලබා දෙන කෙටි ආහාර වෙනුවෙන් නවසිරිගම වසන්ත බේක් හවුස් ආයතනයේ අධිපති වසන්ත මහත්මයා අපිත් එක්ක එකතු වෙලා අපිට උපකාර කරා. ඒ වගේම නවසිරිගම ලේක් සිටි කේක් ව්‍යාපාර අධිපති රංජනී හේමලතා මහත්මිය එතුමියත් අපිට ඒ කෙටි ආහාර ලබා දීලා අපේ මේ වැඩසටහන සාර්ථක කරගන්න අපිට දායකත්වය ලබා දුන්නා. ඉතින් ඒ දෙපළට අපේ මේ වෙලාවේ අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම රුධිර පරිත්‍යාගශීලීන් වෙනුවෙන් අපි සැහැල්ලු දියරමය පානයක් ලබා දෙනවා. ඉතින් ඒ දේ වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණා ගල්ගමුවේ වන්නි ෆුඩ් ප්‍රොඩක්ට් ප්‍රයිවට් ලිමිටඩ් කළමනාකාරතුමා නිශාන්ත ප්‍රදීප් මහත්මයා. එතුමා අපිට පළතුරු බීම ලබා දීලා තිබුණා. ඉතින් මේ මහත්මයාටත් අපි මේ වෙලාවේ අපේ පීවර සමාජ සත්කාර පදනම වෙනුවෙන් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම පරිත්‍යාගශීලීන්ගේ දිවාහාරය වෙනුවෙන් අපිට කීප දෙනෙක් දායකත්වය ලබා දීලා තියෙනවා. නවසිරිගම හෙලාහාර ව්‍යාපාරයේ අධිපති ධර්මවංශ මහත්මයා, ඒ වගේම සුරංගිකා දිනෝෂි, රන්මෙනිකා මහත්මිය, චාමින්ද ප්‍රදීප් මහත්මයා, ඉන්ද්‍රාණි මුදිතමාලා මහත්මිය, චමින්ද කුමාරයන් මහත්මීන් අපිත් එක්ක දිවාහාරය ලබා දීම වෙනුවෙන් අපිට පරිත්‍යාග ලබා දීලා දායකත්වය ලබා දීලා ඒ කටයුතු කරගන්න අවස්ථාව හදලා දුන්නා. ඉතින් මේ මහත්මීන්ටත් මේ වෙලාවේ අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම උදෑසන ආහාරය සහ සවස තේ පානය වෙනුවෙන් දිලුක්ෂි පෙරේරා මහත්මිය, ඉන්ද්‍රාණි මුදිතමාලා මහත්මිය, චමින්ද කුමාර මහත්මයා සහ හෙළාහාර ව්‍යාපාර අධිපති ධර්මවංශ මහත්මයා යන අය අපිට දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේම විදුලි සැපයීම කටයුතු වෙනුවෙන් අපිට දායකත්වය ලබා දුන්නා. අපිට උපකාර කළා නවසිරිගම නිරංජන් රෝහණ මහත්මයා. විශේෂයෙන් මතක් කරන්න ඕන එතුමා මේ දවස්වල සැත්කමකට භාජනය වෙලා විවේකී සුවයෙන් ඉන්නේ. ඉතින් ඒ මහත්මයා අපිට ඒ අවස්ථාවේ කරන්න පුළුවන් උපරිම දායකත්වය අපි වෙනුවෙන් ලබා දුන්නා. ඉතින් ඒ මහත්මයාට අපි මේ වෙලාවේ නිරෝගී සුවය ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමන්ට ඒ අවස්ථාවේ අපි වෙනුවෙන් ලබා දුන්න දායකත්වය වෙනුවෙන් අපි ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දීම වෙනුවෙන් අපි සිරිමාපුර නිශාන්ත ගුණවර්ධන මහත්මයා එතුමන්ට අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම ප්‍රවාහන පහසුකම් ලබා දීම සම්බන්ධව නවසිරිගම WA ගුණතිලක මහත්මයා එතුමන්ටත් අපි මේ අවස්ථාවේ ප්‍රවාහන පහසුකම් ලබා දීම සම්බන්ධව අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම සහතික පත්‍ර මුද්‍රණය කිරීම වෙනුවෙන් අපි රුධිර පරිත්‍යාගශීලීන්ට අපි සහතික පත්‍රයක් ලබා දෙනවා. ඉතින් ඒ සහතික පත්‍රය මුද්‍රණය වෙනුවෙන් පීවර සමාජ සත්කාර පදනම නිර්මාතෘතුමා දායකත්වය දක්වලා තියෙනවා. ඒ වගේම පරිත්‍යාගශීලීන්ගේ අවශ්‍යතා සම්බන්ධ සොයා බැලීම් කටයුතු වෙනුවෙන් දුලංජලි මහත්මිය සහ එමන්ෂා මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිට සහයෝගය ලබා දුන්නා. ඉතින් ඒ දෙපළටත් මේ වෙලාවේ අපි අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ආහාර පිළියෙල කිරීම කටයුතු වෙනුවෙන් අපිත් එක්ක අපිට සහයෝගය ලබා දුන්නා අපේ අසල්වැසි කීප දෙනෙක්. ඉතින් ඒ මහත්මීන් ගැන මම සඳහන් කරන්නම්. ශානිකා සඳමාලි මහත්මිය, ටිස්මි මයංගනා මහත්මිය, සෝමාවති මහත්මිය, පුෂ්පකුමාරි මහත්මිය, ස්වර්ණලතා මහත්මිය, කුසුමාවති දිසානායක මහත්මිය, ප්‍රදීපා සඳමාලි මහත්මිය, දිලුක්ෂි පෙරේරා මහත්මිය, ඒ වගේම ජයන්ති කුමාරි මහත්මිය. ඉතින් අපිට ප්‍රධානව ඒ කියන්නේ මේ හැම කටයුත්තක්ම කරගන්න
මේ කිව්ව පිරිස තමයි අපිට දායකත්වය ලබා දුන්නේ ආහාර පාන සකසලා හැමදේම කරලා. ඉතින් ඒ වෙනුවෙන් විශේෂ ස්තුතියක් මම මේ වෙලාවේ පුද කරනවා එතුමන්ලට. ඒ වගේම වෙනත් අවශ්‍යතා සැකසීම් ලබා දීම සැපයීම සම්බන්ධව චන්දි ස්ටෝස් ව්‍යාපාර අධිපතිනි රුක්මනී චන්ද්‍රිකා මහත්මිය සහ හිරුසි සංජනා මහත්මිය එම දෙපළට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ මේ වැඩසටහනට සම්බන්ධව දැනුවත් වීමක් වෙලා අපිත් එක්ක ඒ අවස්ථාවේ රාජකාරී මැදේ වුණත් විනාඩි 5කට 10කට අපිත් එක්ක ඇවිල්ලා සහයෝගයෙන් කතා බහ කරලා අපිත් එක්ක සම්බන්ධ වුණා 441 නවසිරිගම තුලානේ ග්‍රාම නිලධාරී මහත්මිය. ඒ වගේම 441 නවසිරිගම පොලිස් වසමේ අදාළ බාර පොලිස් නිලධාරීතුමා. ඉතින් එතුමියට ග්‍රාම නිලධාරී මහත්මියට සහ එම පොලිස් නිලධාරී මහත්මයාට අපේ ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ කාර්ය සාර්ථකව කරගන්න මගේ පීවර සමාජ සත්කාර පදනමේ ඉන්න නිලධාරී පිරිස සමාජික පිරිස විශේෂයෙන් වෙහෙස මහන්සියලා කැප වෙලා වැඩ කරා. ඉතින් ඒ හැම දිනාටම මේ වෙලාවේ මම විශේෂ ස්තුතියක් පුද කරනවා. අපි කලින් වතාවේ අපිට හැකියාව ලැබුණේ රුධිර ඒකක 48ක් පමණයි පරිත්‍යාග කරන්න. නමුත් මම හිතනවා මේ වතාවේ අපි ඊට වඩා යම් පියවරක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ දේ කරන්න හැකියාව ලැබුණේ මම මේ ඉහත සඳහන් කරපු හැම දිනාගේම එකතුව සහයෝගය මත. ඉතින් ඒ නිසා මම සඳහන් කරපු සියලුම දෙනාට පීවර සමාජ සත්කාර පදනම නිර්මාතෘ සහ වත්මන් සභාපති වශයෙන් අපගේ ගෞරවනීය ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. ඒ වගේම මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම පීවර සමාජ සත්කාර පදනමත් එක්ක එකතු වෙන්න අපේ ඉදිරි වැඩ කටයුතු සමාජ සේවා කටයුතු සම්බන්ධව දැනුවත් වෙන්න. ඔයාලට පුළුවන් නම් ඒ වගේ දේවල් වෙනුවෙන් මොනයම් හෝ උපකාරයක් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියන ආරාධනාව මේ වෙලාවේ කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.